ඔයාලා හැමෝම සාදරයෙන් අපේ YouTube නාලිකාව වෙත අදත් පිළිගන්නවා. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගත්තොත් තමයි ඔයාලට මේ වගේ අලුතින් එන educational videos ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි එන අපේ වීඩියෝ එක ගැන වැඩි විස්තර කතා කරමු. මම හිතනවා වීඩියෝ එක thumbnail එක බලලා තමයි මේ වීඩියෝ එක open කරන්න ඇත්තේ කියලා අපි හිතනවා. අද වීඩියෝ අපි කතා කරන්නේ ආශ්වාසම සම්බන්ධව තවත් අලුතෙන්ම ආපු අප්ඩේට් එකක් පිළිබඳව. මගෙන් ගොඩක් අය අහලා තිබ්බා අප්‍රේල් මාසේ බඩු මල්ල ලබා දෙන නිවැරදි දිනයක් දැනටම ලැබිලා තියෙනවද? ඒ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඔව් අපිට දැනටමත් දැනගන්න ලැබිලා තියෙනවා. ආශ්වාසමේ ඔයාලට ලබා දෙන අප්‍රේල් මාසේ මුදල් නෙවෙයි අප්‍රේල් මාසේ බඩු මල්ල. ඒ කියන්නේ අවුරුදු බඩු මල්ල හම්බෙන්නේ කවද්ද කියලා මම ගොඩක් අහලා තිබ්බා. අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව ඔයාලට මේ මාසේ 7 වෙනිදා ඔයාලගේ අවුරුදු මාසේ බඩු මල ලබා ගැනීම හැකියාව තියෙනවා. මේක හැමෝටම 7 වෙනිදා ලැබෙයි කියලා මම කියන්නේ නැහැ. මේක ස්ථිර වශයෙන් ඔයාලා සඳහන් කර තියෙන දිනය තමයි 7 වෙනිදා. ඒකට සමහරවිට ඔයාලගේ එකිනෙක අර 8ත් 9ත් අතර මේ දවස් 3 ඇතුළත තමයි ගොඩක් දුරට මේක බෙදා හැරීම සිදු වෙන්නේ. මේ දවස් 3 ඇතුළත ලංකාවේ ආශ්වාසම මේ බඩු මල ලබා දෙන සියලුම දෙනාට මේ බඩු මල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියලා රජය විසින් දැනටම සඳහන් කරලා තියෙනවා. ඔයාලට මතකද කලින් වීඩියෝ එකකදී කතා කරා මේකේ එක්ක මුදල් දාන එක්ක බඩු මල්ල ලබා දෙනවා කියලා. ඒතකොට රජය විසින් මේ විදිහ දෙයක් තමයි කරන්න හදන්නේ. ඔයාලට බඩු මල්ල වෙනම ලබා දීලා මේ මාසේ මුදල් ප්‍රමාණය වෙනම ලබා දෙනවා. ඒ වගේම තෝරාගත් පිරිසක් සඳහා මම කලින් කිව්වා වගේම ආශ්වාසම මුදල් වැඩි වීමකුත් මේ මාසෙදී බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඔයාලා හැමෝටම මේ අප්ඩේට් එක ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. අප්‍රේල් මාසේ බඩු මල්ල ලබා ගැනීමට බලාගෙන හිටපු අපේ නැන්දලා මාමලා අයියලා අක්කලා සියලු දෙනාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. දැන් නැත්නම් දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, channel එක subscribe කරලා තියාගන්න. ඒතකොට තමයි මේක අලුතෙන් දාන education videos ලබා ගැනීමේ බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.